අයිබෝන් සුබ දවසක් කියලා සියලු දෙනාම ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අදත් ගෙනල්ලා තියෙන ඔබ වෙන ඉතාමත් වැදගත් පාඩමක්. ඒ තමයි අපේ මාස්ටරින් වල දෙවෙනි කොටස. හරි. අද පළවෙනි පාඩමෙන් අපි මාස්ටරින් කියන්නේ මොකක්ද කියලා ඉතාම බේසික් මූලික වශයෙන් ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට ඉතාම සරලව සාකච්ඡා කරා. අද අපි ස්ටෙප් බයි ස්ටෙප් ඔය කියපු ටික කරන්නේ කොහොමද කියන එක අපි ස්ටෙප් එකකින් ස්ටෙප් එක කරගෙන යන්න. ඇත්තටම කියන්න ඕනේ මේකත් එක පාඩමකින් ඉවර කරගන්න පහසු වෙයි. මොකද පැහැදිලි කිරීම වැඩි. ඔබට අවබෝධ කරගන්න පුළුවන් විදිහට අන්තිම බේසික් විදිහට පැහැදිලි කරනකොට කාලය යනවා. කාලය යනකොට පාඩම දිග වැඩි වෙනවා. පාඩම දිග වැඩි වෙනකොට පාඩම කොටස් කීපයකට කඩන්න සිද්ධ වෙනවා. හරි. මම හිතාමතාම ට්‍රැක් එකක් ගෙනල්ලා තියෙනවා. ඒ කියන්නේ කිසිම සවුන්ඩ් වල චාරයක් නැතුව උපරිමයටම දාලා වැරදියට හිතාමතාම වැරදියට හදාගත්තු ට්‍රැක් එකක්. ඒ වැරද්ද හිතලම කරන්නේ. මොකද හුඟක් කට්ටිය හරි දේ කියලා දුන්නාට වැරදි දේ පෙන්නලා දෙන්නේ. එතකොට අලුතෙන් ඉගෙන ගන්න කෙනෙකුට මේක හරියට කරන්නේ කොහොමද කියලා අවබෝධයක් නැහැ. මම එතකොට ඉස්සෙල්ලම කරන්නේ මොකක්ද ඒ වැරද්ද කරලා ඔබට පෙන්නනවා. එතකොට ඒ වැරද්ද තුලින් ඔබට අවබෝධ කරගන්න පුළුවන් මේක මේ කියන தත්ත්වේ නෑ නේද කියලා. හරි. එතකොට මේක ඊටාම සාද්ද වැඩි ට්‍රැක් එකක්. මොකද කිසිම චාරයක් නැතුව සවුන්ඩ් වැඩි කරලා තියෙන අපි බලමු දැන් අපි මාස්ටර් කරනවා කියන්නේ මේක පිළිවෙලකට හදන එකනේ. හරි. ඉස්සෙල්ලම ඔබට අදාළ ට්‍රැක් එක channel එකකට දාගන්න. හරි. එහෙනම් channel number 1 වලට මම දාගත්තා. එහෙනම් මේක තමයි අපේ channel එක. ඕනනම් මේකට නමක් දාගන්න ඕන. මම මාස්ටර් කියලා දාගන්නවා. ඔබට කලර් එකක් දෙන්න ඕන නම් කැමති කලර් එකකුත් දෙන්න. හරි. එහෙනම් එතකොට මේක තමයි දැන් අපේ මාස්ටර් channel එක. එතකොට මතක තියාගන්න මික්සිං වල වගේ මහා තොගයක් මේ මික්සරේ අවශ්‍ය වෙන්නේ නැහැ මාස්ටරින් වලට. කොටස් කීපයක් විතරයි කරන්න තියෙන්නේ. අපිට එක channel එකකින් සමහරට කොට දාගන්නත් වැඩි පුළුවන් වෙයි කියලා හිතනවා. හරි. එතකොට මේකේ වැදගත්ම කොටස තමයි මතක තියාගන්න මොකද්ද loudness එක. මාස්ටරින් කරනවා කියන්නේ loudness එක check කරන එක. loudness එක check කරන එක නෙවෙයි loudness එක හරි level එකකට world standard level එකකට හදාගන්න එක. එතකොට ඔබ දන්නවා මම කලින් එකේදී කියලා දුන්නා මොකද්ද Yulin loudness meter එක සහ Insight Pro කියන එක ඔබට කැමති එකක් දෙකෙන් පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට ලෝකයන් පාවිච්චි කරන Yulin loudness meter එක මම මෙතෙන්දී පාවිච්චි කරනවා. හරි. එතකොට ඒක මම දාගත්තේ channel 10න් අවසාන එකට. ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. මොකද හේතුව අපිට මේ කරන ඔක්කොම අවසානයේ කරාට පස්සේ තමයි මෙයාගේ overall track එකේ මේ බලා ගන්න ඕන LUFS value එක කීයද කියලා. එතකොට දැන් ඔබට හිතේ මේක සද්ද අඩු වැඩි කරලා හදන්න පුළුවන් කියලා. හරි. නිකමට දැන් මම මේක හිතලම සද්ද ഘോഷාකාරී විදියට හදලා තියෙන්නේ. ඔන්න බලන්න මොකද මේක loudness meter එකට දැම්මම තත්ත්වේ කියලා. දැන් 17ක් තියෙනවා අපි කියපු වෙලේ. මොකද උනේ? හිතා ගන්න බැරි විදියට loudness එක ඊටාම ඉහළ අගයකටපත් වුණා. හිතා ගන්න බැරි අගයකටපත් වෙලා. පේනවනේ මොකද loudness meterේ මම ඔබට කිව්වා තියෙන්න ඕනේ කීයද රෙෆරන්ස් එක 14 කියලා ඔළුවේ තියාගන්න කිව්වා. එහෙම කිව්වට මම කිව්වා ට්‍රැක් එකක් ලස්සනට හදාගෙන ඇවිල්ලා ඔබේ එක තියෙන්නේ අපි හිතමු 13 නම් LUFS value එක -13 නම් ඔබ ආයි කට්ට කාලා try කරලා 14.7ට ගෙනල්ලා අර තියෙන ට්‍රැක් එකේ ලස්සන නැති කරන එක නෙමෙයි කරන්න ඕන. මම ඔබට කිව්වා මේ අවට. එතකොට අපි දැක්කා ගීතවල සාමාන්‍යයෙන් මතක තියාගන්න 18ත් -18ත් -9ත් අතර රේන්ජ් එකේ ගොඩක් ගීත අපිට දකින්න තියෙනවා. හරිද? එතකොට අනිවාර්යෙන් 14 කියන අගේ කටපාඩම් කරගෙන ඒ අගේටම ගේන්න try කිරීම තුළින් ඔබේ ගීතයේ තියෙන quality එකට හානි වෙන්න පුළුවන්. හැබැයි මේ මම හිතාමතා කරපු වැරද්දේ මොකද්ද වෙලා තියෙන්නේ? LUFS value එක ඍණ 6ට ගිහිල්ලා. ඒක නම් කිසිසේත්ම බාරගත නොහැකි. බලන්න මේ අතරේ noise එකකුත් එනවා. මොකද distort වෙනවා. LUFS ඍණ 6 කියන්නේ ඊටාම ඉහළ අගයක්. එතකොට එතෙන්දී අපිට කවදාවත් ඒ අගය පිළිගන්න පුළුවන් එකක් නෙවෙයි. ඔන්න ඔක තමයි ගැටලුව. දැන් තේරුම් ගන්න. එහෙනම් ඔබ හදන ට්‍රැක් එක 9 18 රේන්ජ් එක තියාගන්න 14 කියන එක කටපාඩම් කරගන්න ඕනේ. නමුත් මෙතන මං හිතාමතා මේක වැඩි කළ මෙයා ඍණ 6 දක්වා ගිහිල්ලා තියෙනවා. එතකොට මේ ඍණ 6 කියන එක ඉතාමත් ඉහළ වැලියු එකක්.
ඒක කිසිසේත්ම අපිට බාර ගන්න බෑ. එහෙමනම් මොකද කරන්නේ? අපි නැවත මික්සිං එකට ගිහිල්ලා මොනවා හෝ අගයන් ටිකක් අපේ උපරිමයට ඇවිල්ලා තියෙනවා. අන්න ඒ අගයන් ටිකේ මොකද වෝල් ගේන් එක අඩු කරලා මේක මේ ලෙවල් එකට ගේන එක නම් වැරදි. මීට වැඩි අඩු ලෙවල් එකකට පත් කරගන්න දැනගන්න ඕන. ඔන්න ඔක තමයි පළවෙනියටම මට ඔබට කියන්න ඕනුනේ. එහෙනම් ඉස්සෙල්ලම මොකද කරන්නේ? ලවුඩ්නස් මීටර් එක දාගෙන චෙක් කරනවා. චෙක් ලවුඩ්නස් මීටර් අන්තිමට දාගත්තේ ඊට කලින් අපිට කරන්න වැඩි ටිකක් තියෙන නිසා. දාලා ප්ලේ කරාම ගන්න දෙයක් නැහැ ටෝන් එක. ඒක තමයි ප්‍රශ්නේ. හරි. ආයිත් බලමු මුලින් ඉඳලා. දැන් බලන්න මුල් ටිකේදී අපිට පිළිගන්න පුළුවන් වැලියු එකේ මෙයා එනවා 17. 16 කියන්නේ එතනත් අපිට පිළිගන්න පුළුවන්. මේ ටිකත් ෂේප්. ඉතාමත් ඉහළ අගයකට ආවා. ඒ කියන්නේ ඒක හරියන්නේ නැත. හරි. ඔන්න ඕක ඉස්සෙල්ලා අවබෝධ කරගන්න. ඉස්සෙල්ලා මෙහෙමනම් ඔබ ට්‍රැක් එක අරගෙන ඕරෝ ට්‍රැක් එක දාලා බලන්න ලවුඩ්නස් මීටර් එකට මොකද මේ මං හදපු ට්‍රැක් එකේ තත්ත්වය කියලා. දැන් ඔන්න ඔබ බලන්න තාක්ෂණයේ තියෙන වටිනාකම කන හැදිලා නැති කෙනෙක්ට උනත් ටක් ගාලා මේ LUFS වැලියු එකෙන් මේක මීටර් කරගන්න පුළුවන්. මගේ සින්දුවේ අවුලක් තියෙනව නේද දැන් කියලා මටම තේරෙනවා නේද කියලා. මොකද මේ වැලියුස් පල්ලෙහාට ගේන්න ඕන. හරි. එතකොට මම ඔබට කිව්වා මේකේ ඉඩ තියාගන්න කිව්වේ ඇයි මේ මික්සරේ ඉඩ තියාගන්න කිව්වේ. හරි. දැන් අපි පිළිවෙලකට වැඩ ටික කරගෙන එන්න ඕන. මොනවද කරන වැඩ ටික? පිළිවෙලකට අපි මේකේ EQ පාරක් දාන්න ඕන, කම්ප්‍රෙස් කරන්න ඕන, ටෝනල් බැලන්ස් හදන්න ඕන, ඊළඟට ස්ටීරියෝ ඉමේජ් එක හදන්න ඕන. මෙන්න මේ කරුණු ටික පියවරෙන් පියවර අධියරෙන් අධියර කරගෙන එමු. හරි. අපි කලින් එකේදී දැක්ක ප්‍රශ්නයක් තමයි මොකද්ද අපේ මේ LUFS වැලියු එක ඉතාමත් ඉහළ අගයකට ඇවිල්ලා තිබ්බා. එතකොට දැන් ඔබට අවබෝධ වෙන්න ඕන මික්ස් එකක් ගහද්දී ඇත්තටම එලිමන්ට් වයිස් අපි හොඳ අවධානයෙන් අවබෝධයෙන් මේක කරන්න ඕන. මොකද එහෙම නැති වුණොත් මාස්ටර් එකට ඇවිල්ලා බලනකොට ලෙවල් හරියට හැදිලා නැහැ. හැබැයි ඒක ගැටලුවක් කරගන්න එපා. මොකද්ද හැම වෙලේම අපි මික්ස් එක මකලා දාලා මාස්ටර් එකට එනව නෙවෙයිනේ. මික්ස් එක තියාගෙන තමයි මාස්ටර් එකට එන්නේ. එතකොට මාස්ටර් එකේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔබට ටක් ගාලා මික්ස් එකට ගිහිල්ලා ඒ වැරද්ද හදාගෙන ආයි මේ පැත්තට එන්න පුළුවන්. ඒ වගේම නවකයෝ ආදුනිකයන්ට කියන්නේ පොඩ්ඩක් ඔබ ට්‍රැක් එකක් හදාදී හැම එකම ඕනනම් අගට ඔබට සැකයක් තියෙනවා නම් කිසියම් ටෝන් එක පිළිබඳව කියන කන හැදිලා නැති කට්ටියට ඔබට කෙලින්ම ලවුඩ්ලස් මීටරේ දාලා මික්ස් එකේදීම යම් කිසි ලෙවල් එකක් හදාගෙන ඊට පස්සේ ඒක අයින් කරලා දාන්න පුළුවන් ලවුඩ්නස් මීටර එක. ඒ ක්‍රමවේදයන් දෙකම ඔබට පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට දැන් මම හිතාමතාම වැරද්දක් කළා. අසාමාන්‍ය විදියට ලෙවල් වැඩි කරලා එකක් ඔබට ගෙනල්ලා පෙන්නුවා. මොකද උනේ ඒකේ LUFS වැලියු එක ගොඩක් ඉහළ අගයක තිබුණා. ඒතකොට ඒක ඇත්තටම අපේ තියෙන මාස්ටරින් රූල්ස් වලට අනුව ඒක ගැලපෙන්නේ නැහැ. හරි. එතකොට මම නැවතත් මික්ස් එකට ගිහිල්ලා යම්කිසි මට්ටමකට මේකේ LUFS අඩු කරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් බලමු අලුත් එකේදී තත්ත්වය කොහොමද කියලා. එතකොට බලන්න මේක මොනතරම් වටිනවද කියලා මේ ඇප් එක. ඇයි මේක හරහා ඔබට කන හැදිලා නැති කෙනෙකුට උනත් අවබෝධයක් ගන්න පුළුවන්. මොකද වෙලා තියෙන්නේ. එතකොට අපිට පුළුවන් වුණා මේක ඉස්සෙල්ලා තිබුණ ඍණ 6ට වගේ ඊටමත් වැඩි අගයන් වලට ගියා. නමුත් දැන් 10 level එකට ගෙනල්ලා තියෙනවා. හරි 10 14 13 වගේ. එහෙමනම් මෙන්න මේක තමයි loudness meter එකක් පාවිච්චි කරලා අපි බලාපොරොත්තු වෙන දේ ඍණ 9ත් ඍණ 18ත් අතර රේන්ජ් එකේ ඔබේ ගීතේ තියාගන්න හැම විටම try කරන්න. එතනින් එහාට 6ට 3ට ගියා කියන්නේ ඇත්තටම distort වෙනවා කියන එක. 18 රෙඩි පල්ලෙහාට බැස්සා කියන්නේ ගොඩක්ම සද්ද අඩුයි කියන එක. ඒක නිසා කන හැදුනත් නැතත් ඔබ ආධුනිකයෙක් වුණත් නවකයෙක් වුණත් මෙන්න මේක පාවිච්චි කරනවා නම් ඔබට කවදාවත්ම ඔබේ ගීතේ ට්‍රැක් එකේ ලෙවල් පිළිබඳ ප්‍රශ්නයක් ඔඩියෝ ලෙවල්ස් පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්න බෑ. මේක පාවිච්චි කරලා අඩු වැඩි කරන්න පුළුවන්. ඒතකොට හැම වෙලේම මතක තියාගන්න ඔබ මොන ට්‍රැක් එක හැදුවත් මාස්ටර් කරන්න පුරුදු වෙන්න. මික්ස් එකත් එක්ක යන්න හැම වෙලේම මාස්ටර් එකේ අවුලක් තියෙනවා. ටක් ගාලා මික්ස් එකට ගියා. දැන් තේරෙනවනේ මේ පැත්තෙන් හදාගත්තා. ආයිත් මේ පැත්තට ආවා. ඔන්න ඔය ආකාරයට තමයි LUFS ලෙවල් එක බැලන්ස් කරගන්නේ. එතකොට මම හිතනවා ඇත්තටම
අපි කොච්චර කපේ කන හැදිලා තියෙ හොඳයි කිව්වත් දැන් උදාහරණයක් ඇටියට වාහන ඇලයින්මන්ට් හදද්දී ඉස්සර අතිදක්ෂ බාසුන් නැහැලා හිටියා. ඔවුන් හදන්නේ මොකද්ද? පරණ ක්‍රමයට මැනලා ඔහුගේ එක්ස්පීරියන්ස් එක පාවිච්චි කරලා අති. හැබැයි කම්පියුටර් ලෝකේ ආවා, ඩිජිටල් ලෝකේ ආවා. දැන් කෙලින්ම මැෂින් එකට දාලා මැෂින් එකට අනුව ඇලයින්මන්ට් හදනවා. නමුත් මුළු ලෝකයම දැන් පුරුදු වෙලා තියෙන්නේ මොකද්ද? ඩිජිටල් ක්‍රමයට. මොකද ඒක හරිම සරලයි. හරිම සරලයි. ඉස්සරහන ගලවන්නේ මහා බට දාගෙන බොක්ස් පැනර් දාගෙන ගලවනවා. දැන් කෙලින්ම මැෂින් එකෙන් බ්‍රාස් ගාලා අල්ලලා දානවා. ආන්නේ වගේ වැඩක්. එහෙමනම් කොච්චර කන හැදුනත් ගැටලුවක් නැහැ. අපිට මීටරේ පාවිච්චි කරාම 100%ක්ම පර්ෆෙක්ට් මේ දේ හදා ගන්න පුළුවන්. හරි. එහෙමනම් LUFS එක බැලන්ස් කරන්නේ එහෙනම් තේරෙනවා. එහෙම නැතුව මාස්ටර් එකේ මෙහෙම වොලියුම් එක අඩු කරා කියලා කවදාවත් ඔබේ LUFS අගේ නම් හැදෙන්නේ නැහැ. එහෙමනම් මොනවා හරි අගේ වැඩි වෙලා හෝ අඩු වෙලා තියෙනවා නම් ඔබ කරන්නේ මොකද? මික්ස් එකට ගිහිල්ලා නැවතත් මික්ස් එකෙන් ඒකේ අදාළ අගයන් ටික බැලන්ස් කරගෙන නැවත මාස්ටර් එකට එන එක තමයි කරන්න ඕන. දැන් අපි පිළිවෙලට මේක ඉතුරු කරන්න ඕන වැඩ ටික කරගෙන යමු. එහෙනම් පළවෙනියටම ගත්ත ගමන්ම මොකද කරන්නේ? යටම channel එකට loudness meter එක දාගෙන rough idea එකක් ගන්න. ඔබේ තියෙන loudness වල තත්ත්වයන්. ගොඩක් මවුල් නම් ඒක ඉස්සෙල්ලා mix එකට ගිහිල්ලා ඒ ටික හදාගෙන තමයි නැවතත් මේ පැත්තට එන්න ඕන. හරිද? එතකොට මං හිතාමතාම තමයි ඔබට මේ high ටිකක් අරගත්තේ. ඒකට හේතුව පරිමේඩ වැඩි කළා. ඔබට මේකේ ඒ වෙනස පැහැදිලි කරන්න ඕන නිසා. හරි. එහෙනම් ඉස්සෙල්ලම අපි යනවා EQ එකක් කරනවා. එහෙනම් පළවෙනි වැඩේ තමයි අපි EQ එකක් හදාගන්න එක. EQ එකක් දාගන්න මම ගත්ත FabFilter Pro Q3 කියන එක. එතකොට ඔබ දන්නවා මේකේ low cut එක සහ high cut එක කියලා තියෙනවා. මිනිස්සයාගේ කනට Hz 20ත් 20000ත් අතර ප්‍රමාණය ඇහුණට අමතක කරන්න එපා. Hz 20ත් 50ත් අතර range එක noise හැටියටත් අනිත් පැත්තෙන් Hz 16000ට එහා පැත්තේ range එක නිකන් harsh frequency කනට අමිහිරි frequency හැටියටත් සැලකෙනවා. එතකොට මේක දාගෙන අන්නර වැඩි දෙපැත්තේ තියෙන frequency ටික සේරම කපලා දාන්න. Hz 50 සහ 16000 කියන value ටික ඔබ පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. මෙන්න මේ හරිය වගේ මම මෙතනදී Hz 40 ගත්තා. මෙතනින් අපිට පුළුවන් මෙන්න මේ ටික කපලා දාන්න. හරිද? ඒ වගේම low high පැත්තට යන්. high පැත්තට ගිහිල්ලා මේක මෙහෙම ගියාම මේකේ තියෙනවා high cut කියලා එකක්. high cut එක අරගෙන ඉවර වෙලා අපිට පුළුවන් මේ තියෙන්නේ. හරි. ඒක මේ විදියට ගෙනල්ලා එතන මතක තියාගන්න Hz 16000 කියන එක රෙෆරන්ස් තියාගන්න. මෙන්න මේ රේන්ජ් එක වගේ ඔන්න මම තියාගත්තා. මේ ආකාරයට එන low cut එකක් high cut එකක් දාන්න ඉස්සෙල්ලා පුරුදු වෙන්න. ඉතින් මේක FabFilter Pro Q3 ම දාන්න ඕන කියලා එකක් නැහැ. Parametric equalizer එක උනත් ඔබට පාවිච්චි කරන්න පුළුවන්. ඔබට කැමති ඕනෑම එකක් පාවිච්චි කරන්න පුළුවන්. පළවෙනි අදියර හැටියට එහෙනම් ඒක කරා. ඊට පස්සේ දැන් අපි බලමු dynamics හදන්නේ කොහොමද කියලා. dynamics වලට පාවිච්චි කරන එකක් ඔබට මම කලිනුත් කියලා දුන්නා. මොකද්ද? Ozone ළඟ තියෙනවා Ozone 9 dynamic EQ කියන එක. එතකොට Ozone 9 dynamic EQ කියන එක පාවිච්චි කරලා ඔබට dynamics හදන්න පුළුවන්. dynamics කියන්නේ මොකද්ද? ගීතයක තියෙන උපරිමේ සහ අවමේ අතර තියෙන ગેප් එක. මේක අවම වෙන තරමට මේක බැලන්ස් වෙන තරමට තමයි ගීතයේ නියම රසය එන්නේ, ක්වොලිටි එක එන්නේ. එතකොට මේ ඩයිනමික්ස් හදද්දි මම මෙහෙමයි කරන්න තියෙන්නේ. මේක ප්ලේ කරලා ඉවරලා ඔබ මේක උඩ ක්ලික් කරලා මෙන්න මෙතන තියෙන S අකුර උඩ ක්ලික් කරාම දැන් මේ ආවට තියෙන ෆ්‍රීකවන්සි ටික විතරයි අනිත් ඒ ඔක්කොම යට ගිහිල්ලා ඔබට ඇහෙන්නේ. එතකොට මේක බලලා ඔබට මේකෙන් අනවශ්‍ය වැඩි ෆ්‍රීකවන්සි එක තියෙනම් ඒක අඩු කරන්න පුළුවන්. මෙන්න මෙතනින් මෙන්න මෙතන වැඩි ගතියක් තිබුණා. හරි. ඒ වගේම ඊළඟටත් ගිහිල්ලා මේ විදිහටම ප්ලේ කරලා මෙන්න මෙතන තියෙනවා මේ ආකාරයට පුළුවන් අපිට ඩයිනමික්ස් හදන්න. ඒ සඳහා Ozone 9 dynamic EQ කියන එක තමයි මම මේ අවස්ථාවේදී පාවිච්චි කරේ. එහෙමනම් පළවෙනි එක හැටියට මොකද්ද කරේ? EQ එකක් කරා. දෙවෙනි එක හැටියට dynamics හැදුවා මේකේ. dynamic EQ එකක් පාවිච්චි කරලා. හරි. ඊට පස්සේ යමු ඉතිරි කොටස් වලට.
අංක 3 හැටියට එහෙමනම් අපි දැන් කරමු. දැන් EQ දෙකක් කරා. මොකද්ද පළවෙනි EQ එකෙන් කරේ low එකයි high එකයි කට් කරා. දෙවෙනි එකෙන් dynamics හැදුවා. තුන්වෙනි එක හැටියට අපි නැවතත් EQ එකක් දානවා. දැන් ඔබ අහයි මෙච්චර EQ දා. මේ EQ තුනෙන් තුනක් නේද කරන්නේ. පළවෙනි එකෙන් කරේ low end එක කැපුවා, high end එක කැපුවා. එච්චරමයි. වෙන කිසිම දෙයක් කරේ නැහැ. දෙවෙනි එකෙන් කරේ dynamic EQ එකක් දාලා dynamics low සහ අවම එක අතර රේන්ජ් එක හදපු එක. තුන්වෙනි එකෙන් කරන්නේ දැන් මේකේ අපේ කනට හොඳ විදියට අඩු වැඩි කිරීම කළා ටෝටල් ඕවර්ऑල් එකේම අපි EQ එකක් කරමු. ඒ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ මම ගන්නේවම ඔබ ගන්න ඕනේ කියලා නීතියක් නැහැ. නියුට්‍රෝන්ලගේ නියුට්‍රෝන් 3 ලගේ EQ එකක් තියෙනවා. මේක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මෙතනදිත් කරන්නේ අර විදියටම මේකේ අපි දැන් සම්පූර්ණ ට්‍රැක් එකේ දැන් මේ පැත්ත කැපුවා මේ පැත්ත කැපුවා ඩයිනමික්ස් හැදුවා මේ රේන්ජ් එකේ තියෙන අඩු සහ වැඩි තැන් වැඩි අඩු කරගන්න ඕන තැන් අඩු කරගන්න ඕන වැඩි කරගන්න ඕන තැන් වැඩි කරගන්න ඕන. හරි. එතකොට සින්දුව සිලෙක්ට් කරලා ඔටෝ ප්ලේ වෙන්න දාලා අර විදියටම මේක ක්ලික් කරාම මෙතෙන්දී ඔබට මේක ක්ලික් කිරීම තුළින් ඒ රේන්ජ් එකේ තියෙන ෆ්‍රීකවන්සි එක highlight කරලා අනිත් ඒවා අඩු කරලා අහන්න පුළුවන්. මෙන්න මේ රේන්ජ් එකේ මෙන්න මෙතන පොඩ්ඩක් හයි පැත්තට ගත්තොත් අපිට පොඩි ගතියක් ගන්න පුළුවන්. හරිද? මොකද මේකේ ගිටාර් පාර්ට් එකත් එක්ක ඒ ටිකේ ෆ්‍රීකවන්සි එක අපිට හොඳට ඇහෙනවා මෙන්න මෙතන. ඒක නිසා මම මෙන්න මෙතනින් පොඩ්ඩක් බූස්ට් කරනවා කියලා මෙහෙමනක් ගන්න යන්න එපා. හරි සාමාන්‍ය පොඩ්ඩක් බූස්ට් කරනවා. හරිද? මෙන්න මේ ටික බූස්ට් කරගන්න තමයි මට ඕනේ. හරි. හරි. ඊළඟට මෙන්න මෙතන අනවශ්‍ය ෆ්‍රීකවන්සි වැඩි ගමක් නිසා කනට පොඩි අමිහිරි අපහසු ගතියක් දැනෙනවා. එහෙනම් මෙතන මොකද්ද වෙන්න ඕන? ෆ්‍රීකවන්සි එක අඩු කරගන්නයි ඕන. එහෙමනම් අපි එතන පොඩ්ඩක් අතන බූස්ට් කරා වගේම මෙතනින් යම් මට්ටමකට අඩු කරගෙන බලමු. හරි එකත් හරි. මේ රේන්ජ් එක බලමු. මෙන්න මේ රේන්ජ් එකේ පොඩි අඩුවක් දාමු. මෙතනින් මම බූස්ට් කරනවා. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා ෆ්‍රීකවන්සි එකක්. බලන්න. මෙන්න මෙතන. හරි. මෙන්න මේ ආකාරයට ඔබේ කනට ගැලපෙන විදියට EQ එක දාගන්න. එතකොට එතෙන්දී අඩු සහ වැඩි කිරීම සම්පූර්ණ තීරණය ඔබ සතුයි. ඔබේ කනට ගැලපෙන විදියට ගොඩාක් තියෙන harsh frequencies තියෙනවා නම් ඒවා අඩු කරලා ඒ වගේම මොනවා හරි එලිමන්ට් එකක තියෙන frequency එකක් තව ටිකක් frequency වැඩි කරලා ඒක උඩට ගේන්න තියෙනවා නම් ඔය ආකාරයට neutron 3 ලගේ EQ එකක් පාවිච්චි කරලා මේක final අවසාන වශයෙන්ම EQ. එතකොට EQ තුනක් පාවිච්චි කරලා තියෙනවා. මේ EQ තුන පාවිච්චි කරලා සම්පූර්ණම මේක හදන්න පුළුවන්. හරි. එතකොට මේ විදිහට කරගෙන යද්දි පාඩම ඉතාමත්ම දීර්ඝ වෙනවා. ඒක නිසා අපි මෙතනින් නවත්තලා ඊටු කොටස ඊට පස්සේ අපිට තව කම්ප්‍රෙෂන් දාන්න තියෙනවා. තව ගොඩක් මාස්ටරින් කම්ප්‍රෙෂර්, මල්ටි බෑන්ඩ් කම්ප්‍රෙෂර් ඒ වගේ ඒවා දාලා තව ගොඩක් වැඩ තියෙනවා. ඒක අපි මාස්ටරින් 3 වෙනි පාඩම යටතේ කරමු. එහෙමනම් පළවෙනි මේ දෙවෙනි කොටස තුලින් අපි මොකද්ද කරේ? ඉගෙන ගත්තේ ලෙවල් එක හැදුවා.
ඊට පස්සේ EQ ටික දාන්නේ කොහොමද කියලා ඉතාමත්ම සරලව ඕනම කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් විදිහට කියලා දුන්නා. මේක ප්‍රැක්ටිස් කරන්න. ඊළඟ පාඩමෙන් අපි බලමු ඊතුරු වැඩ කොටස කරන්නේ කොහොමද කියලා. එහෙමනම් මේ වගේ වැදගත් පාඩමක හම්බෙමු. ස්තුතියි.